අයිබෝවන් ඉන්දියානු ක්‍රිකට් ඉතිහාසයේ කිසිදා සිදු නොවූ පෙරලියක් අද ඉන්දෝර්හි වර්ල්ඩ් කප් ක්‍රීඩාංගණයේදී සම්පන්න වුණා. සත්කාරක ඉන්දියානු කණ්ඩායම තමන්ගේම රටේදී පරාජය කරමින් නවසීලන්තය පළමු වරට ඉන්දියාවේදී එක්දින තරඟාවලි ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුණා. කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවර පහර දුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවර 50 අවසානයේදී කඩලු 8ක් දෙවි ලකුණු 337ක දෙවන්ත ඉලක්කයක් ලබා දුන්නා. මෙහිදී ඩැරල් මිචෙල් ලකුණු 137ක් සහ ග්ලෙන් ෆිලිප්ස් ලකුණු 106ක් ලබා ගනිමින් සුවිශේෂී ඉනිම් දෙකක් ක්‍රීඩා කළා. පන්දු යැවීමේදී ඉන්දියාව වෙනුවෙන් අර්ෂදීප් සිං සහ හර්ෂිත් රාණා කඩලු 3 බැගින් බිඳ හෙළුවා. ලකුණු 338ක ඉලක්කයක් හඹා ගිය ඉන්දියානු කණ්ඩායමට පන්දුවර 46ක් අවසානයේදී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 296ක් පමණයි. විරාට් කෝලි ලකුණු 124ක් සහ නිතීෂ් කුමාර් රෙඩ්ඩි ලකුණු 53ක් ලබා ගනිමින් සටනක නිරත වුණත් ඉන්දියාවට ලකුණු 41ක පරාජයක් පුදුම වුණා. මේ ජයග්‍රහණය සමග තරඟ 3කින් සමන්විත එක්දින තරඟාවලිය තරඟ දෙකට එකක් ලෙස ජය ගැනීමට නවසීලන්තය සමත් වුණා. තරඟයේ සහ තරඟාවලි වීරයා බවට පත් වුණේ ඩැරල් මිචෙල්. අලුත්ම ක්‍රීඩා තොරතුරකින් නැවත හමු වෙනකම් ඔබට සුබ දවසක්.